කොහොමද? මං ඕගොල්ලන්ව ආදරෙන් මගේ පොඩ්කාස්ට් එකට පිළිගන්නවා. අපි හැමෝම නැගිටින්නේ උදේම. අද දවස සුබ වෙන්න ඕනේ. අද දවස හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ කියන අදහසින්. හැබැයි සමහර දවස් තියෙනවා ඔයාට බර දවස්. ඔයා ආතතියෙන් පැලෙන දවස්. පීඩනයෙන් පැලෙන දවස්. දුකක් ඇති වෙන දවස්. ඉතින් ඒ දවස්වලට මම පෞද්ගලිකවම මගේ ජීවිතයට මම ළඟා කරගත්ත ටෙක්නික්ස් වගේක්, ක්‍රමවේදයන් වගේක් තමයි මම ඔයත් එක්ක අද බෙදා ගන්න ඉන්නේ. ඔයා මේ දකින්නේ 5 4 3 2 1 කියන ග්‍රවුන්ඩින් ටෙක්නික් එකේ chart එකක්. ඔයා ආතතියකින්, පීඩනයකින්, එහෙමත් නැත්නම් දුකකින් ඉන්න වෙලාවට පුළුවන් නම් මේ ටෙක්නික් එක කරලා බලන්න. ඔයාගේ වටේම තියෙන දේවල් 5ක් ගැන අවධානය යොමු කරන්න. ඔයාට පෙනෙන දේවල් 5ක්. ඊට පස්සේ ඔයාට අල්ලන්න පුළුවන් දේවල් 4ක්. ඊටත් පස්සේ ඔයාට අහන්න, ඇහුම්කන් දෙන්න පුළුවන් ශබ්ද 3ක්. ඊටත් පස්සේ ඔයාට සුවඳ දැනෙන දේවල් 2ක්. අන්තිමට ඔයාට රසය දැනෙන දෙයක්. මේකට තමයි 5 4 3 2 1 ටෙක්නික් එක කියලා කියන්නේ. මේ ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයා දැන් ඉන්න මානසිකත්වයෙන් වෙන පැත්තකට අවධානය යොමු කරන්න. brain dumping එහෙමත් නැත්නම් journaling කියන ටෙක්නික් එක දවසට හරිම වැදගත් දෙයක්. ඔයාට ඔයාගේ මනසට ගොඩක් වෙලාවට හරි සැහැල්ලුවක් දැනේ. මොකද අපි හැමෝටම බර දවස් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ මනසේ දුවන ඒ සිතිවිලි, ඒ කාරණාවල් සටහන් කරන්න. දැන්ටමත් ඔයා පටන් ගන්න නැත්නම් ඩයරි එකක් ලියන්න. ඉතින් පටන් ගන්න. මේක මම පොත්ගලිකවම හැමෝටම රෙකමන්ඩ් කරන තවත් ටෙක්නික් එකක්. දවස් අවසානට හරි, උදේ පාන්දරට හරි ඔයාට කැමති වෙලාවක ඔයාට පුළුවන් ඔයාගේ හිත නිදහස් කරගන්න, ලියන්න. හැමදාම බැරි වුණත් සතියට 3-4 වතාවක් හරි ඔයාට පුළුවන් නම් එළියට ගිහිල්ලා චුට්ටක් ඇවිදින්න, ගහකොළ එක්ක මුහු වෙන්න. connecting with nature කියන්නේ ඇත්තටම අපිට හැම අතින්ම වැදගත් සහ ඔයාගේ මනස නිදහස් කරන බෙහෙතක් වගේ දෙයක්. ඒකට ඔයා ගෙදරින් දොර යන්න ඕනේ නැහැ. ට්‍රිප් එකක්ම යනකම් ඉන්න ඕනෙත් නැහැ. ඔයාගේ ගෙවත්තෙම ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඔයා වැඩ කරන අතරතුර මිනිත්තු 5ක nature break එකක් ගන්න පුරුදු වෙන්න. අන්තිමට මට ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ දවස පුරාවට හැමදාම රූටීන් එකක් විදිහට ඔයා කැමති දෙයක් ඉගෙන ගන්න, කැමති විනෝදාංශයක් පටන් ගන්න කියන එක. මම කියන්නේ ඉගෙන ගන්නවා කියවහම පොත් අරගෙන ඉස්කෝලේ යන කාලේ වගේ පාඩම් කරන්න කියන එක නෙවෙයි. නැහැ. පැය භාගයක්, පැයක් ඔයා වෙනුවෙන් කාලය ගත කරන්න. ඒ කාලයේදී අලුත් විනෝදාංශයක්, අලුත් දෙයක් ගැන හොයලා බලන්න, රිසර්ච් කරන්න, ඉගෙන ගන්න. ඇත්තටම ඒක හරි විනෝද ජනක දෙයක්. ඔයාගේ මහන්සි වෙලා ඉන්න දවසට ඔයාට පුළුවන් ඒ දේ වෙනුවෙන් කාලය වෙන් කරලා ලස්සනට දවස නිමා කරන්න. ඉතින් මම හිතනවා ඔයාට මම මේ කියපු ටෙක්නික්ස් මේ හැම දෙයක්ම වැදගත් වේවි කියලා. ඉතින් ඔයාට සුබ දවසක්.